Hi, welcome to Disease Diary YouTube channel. මම නිශාන්ත නිරුන්දනිය. වයස අවුරුදු 40 කියන්නේ ජීවිතේ නැසනව වයස් සීමාවක්. නමුත් මේ කාලෙදී අපි වගකීම් බහුලයි. මේ වගකීම් නිසාම අපිට අපිව අමතක වෙන්න පුළුවන්. නමුත් වයසත් එක්ක අපේ ඇඟේ නිහඬ වෙනස්කම් කිහිපයක් සිද්ධ වෙනවා. ඒවත් එක්කම අපිට දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වගේ රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේ රෝගී තත්ත්ව කිසිම රෝග ලක්ෂණයක් පෙන්නන්නේ නැතුව නිහඬව වර්ධනය වන රෝග. ඉතින් අපි රුධිර පරීක්ෂාවක් සිදු නොකරොත් මේ රෝගී තත්ත්ව හඳුනා ගන්න අපට හැකි වෙන්නේ නැහැ. මේ රෝගී තත්ත්ව අපි හඳුන්වනවා silent killers කියලා. නැත්නම් නිහඬ ඝාතකයෝ විදියට. අද මගේ YouTube channel එකකින් කතා කරන්නේ අත්‍යවශ්‍ය රුධිර පරීක්ෂණ 5ක් අපිට කලින් රෝග හඳුනා ගැනීමට හැකි වෙන. පළමුව රුධිර පරීක්ෂාව වෙන්නේ glycated hemoglobin නැත්නම් HbA1c කියන රුධිර පරීක්ෂාව. අපි බොහෝ දෙනෙක් දන්නේ निराහාරව පැය 10ක් බඩගින්න ගිහිලා කරන fasting blood sugar පිළිබඳව. නමුත් fasting blood sugar එකක් කර ගැනීම තුළින් අපිට බලන්න පුළුවන් වෙන්නේ ඒ වෙලේ ඔබේ ඇඟේ තියෙන sugar ප්‍රමාණය විතරයි. නමුත් glycated hemoglobin නැත්නම් hemoglobin A1c පරීක්ෂණය සිදු කිරීම මගින් මාස 2ක් 3ක් ඇතුළත ඔබේ රුධිරයේ සීනි මට්ටම කුමන තත්යක තියෙනවද කියලා හඳුනා ගන්න පුළුවන්. මේ මගින් ඔබට දියවැඩියාව තියෙනවද නැත්නම් pre diabetic දියවැඩියාව පැහැදෙන අවදානමක් තියෙනවද කියලා කලින් හඳුනා ගන්න පුළුවන්. දෙවෙනි රුධිර පරීක්ෂාව lipid profile. වයස අවුරුදු 40 පසු වේගෙන යනකොට අපිට stroke ඒ වගේම heart attack වලට ගොදුරු වීමේ අවදානම වැඩි. අපේ ඇඟේ අහිතකර කොලෙස්ටරෝල් වර්ධනය වීමත් වැඩි වෙනවා. triglyceride LDL වගේ අහිතකර කොලෙස්ටරෝල් වැඩි වෙනවා. මේව රුධිර නාලවල තැන්පත් වීමත් වැඩි වෙනවා. එතකොට මේ හෘදයාබාධ වලට ඒ වගේම ස්ට්‍රෝක් වලට මේ කොලෙස්ටරෝල් බලපානවා. ලිපිඩ් ප්‍රොෆයිල් පරීක්ෂාව කිරීම මගින් අපිට හිතකර කොලෙස්ටරෝල් වගේම HDL වගේ හිතකර කොලෙස්ටරෝල් වගේම අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණ වශයෙන් මැනගන්න පුළුවන්. එතකොට අවුරුද්දකට සැරයක්වත් මේ පරීක්ෂණය සිදු කිරීම මගින් අපිට හෘදයාබාධ, ස්ට්‍රෝක් වගේ දේවල් වලින් ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ලිපිඩ් ප්‍රොෆයිල් එකක් කරන්න පැය 14ක් निराහාරව ගිහිල්ලා පරීක්ෂණය කරගත යුතු වෙනවා. තුන්වෙනි රුධිර පරීක්ෂණය වෙන්නේ full blood count නැත්නම් FBC. ඒකම serum creatinine. මේ රුධිර පරීක්ෂා දෙකකින් full blood count එකක් කිරීම මගින් අපිට අපේ තියෙන රුධිර count එක WBC count එක ඒ වගේම රුධිර පටිකා සංඛ්‍යාව ඒ වගේම අපේ ඇඟේ තියෙන hemoglobin ප්‍රමාණය මැනගන්න පුළුවන්. hemoglobin ප්‍රමාණය මගින් අපේ ඇඟේ තියෙන ලේ ප්‍රමාණය නැත්නම් අපි රක්තහීනතාවයට ගොදුරු වෙලා තියෙනවද නැද්ද කියලා අඳුනගන්න පුළුවන්. WBC count එක මැනීම තුලින් ඒක වැඩි නම් අපේ ඇඟේ විස බීජ ගතියක් තියෙනවා නම් ඒක හඳුනා ගන්න පුළුවන්. platelet පරීක්ෂාව මගිනුත් අපේ ඇඟේ විස බීජ තියෙන ප්‍රමාණය හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම serum creatinine පරීක්ෂාව සිදු කිරීම මගින් අපේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය බලා ගන්න පුළුවන්. ඊට අමතරව වකුගඩු රෝගයක් තියෙනවද කියලා බලා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔබ දියවැඩියාව, අධිරුධිර පීඩනය වගේ රෝගයකින් පෙළෙනවා නම් ඒ නිසා වකුගඩු වලට කොච්චර ඩැමේජ් වෙලා තියෙනවද කියලා serum creatinine පරීක්ෂාව සිදු කිරීම මගින් හඳුනා ගන්න පුළුවන්. හතරවෙනි රුධිර පරීක්ෂාව liver function test එක. වර්තමානයේ fatty liver එහෙම නැත්නම් අක්මාවේ තෙල් තැන්පත් වීම වගේ රෝගී තත්ත්ව බහුලව දක්නට ලැබෙනවා. ඊට අමතරව කෑම රටාවේ වෙනස්කම්, ව්‍යායාම මදිකම, ඒ වගේම අපි ගන්න ඖෂධ වර්ග නිසා අක්මාවට හානි කරන්න පුළුවන්. liver function test එකක් කිරීම මගින් SGPT, SGOT වගේ පරීක්ෂණ කරලා අක්මාවට හානියක් වෙනවද කියලා කලින්ම හඳුනා ගන්න පුළුවන්. පස්වෙනි රුධිර පරීක්ෂාව TSH නැත්නම් thyroid stimulating hormone පරීක්ෂාව. අපි අවුරුදු 40 පසු වෙනකොට අපේ ඇඟේ අධික විදිහට බර වැඩිවීමක් සිදු වෙනවා නම් ඒ වගේම උෂ්ණත්වය දරා ගැනීම නොහැකියාව, සීතල දරා ගැනීම නොහැකියාව, බඩ වේලන්න ගන්න එක, ඇඟේ දුර්වලකම් ඇති වෙන එක, ඒ වගේ රෝගී ලක්ෂණ පෙන්නනවා නම් ඒ වගේ දේවල් දැනෙනවා නම් අපිට TSH පරීක්ෂාව සිදු කිරීම මගින් අපිට තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්න තියෙනවද කියලා, රෝග තියෙනවද කියලා හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් අවුරුදු 40 පසු වුණාන් පසුව කාන්තාවන් තුළ තයිරොක්සින් ඌනතාවය නිසා ඇතිවන හයිපෝතයිරොයිඩිසම් කියන තත්ත්වය දකින්න පුළුවන්. හෝමෝන බැලන්ස් එක වෙනස් වීම නිසා මේ සිදු වෙනවා. TSH පරීක්ෂාව සිදු කිරීම මගින් මෙවැනි තත්ත්ව අපිට හඳුනා ගන්න පුළුවන්. මතක තියාගන්න මේ රුධිර පරීක්ෂණ කරන්නේ රෝගයක් තියෙනවද කියලා හඳුනා ගන්න නෙවෙයි. ලෙඩක් එන්න කලින්
ඒ හඳුර ගැනීමට සඳහා තමයි මේ රුධිර පරීක්ෂණ කරන්නේ. අපි මේකට කියනවා prevention is better than cure. ඔබ අවුරුදු 40ට වැඩි කෙනෙක් නම් පවුලේ වෛද්‍යවරයා හමු වෙලා සාකච්ඡා කරලා ඔබට අවශ්‍ය වෙන පරීක්ෂණ සිදු කරගන්න. පරීක්ෂණවල වෙනසක් තියෙනවා නම් ඔබම ප්‍රතිකාර ගන්නේ නැතුව සුදුසුකම්වත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වෙන්න. අද මගේ YouTube channel එකෙන් කතා කරේ වයස අවුරුදු 40 ඉක්ම වූ පසු අපේ ඇඟේ ඇතිවෙන්න පුළුවන් රෝගී තත්ත්ව වේලාසනින් හඳුනා ගැනීමට සිදු කරන්න පුළුවන් මූලික රුධිර පරීක්ෂණ 5ක් පිළිබඳව. ඔබ මේ පිළිබඳ දැනුවත් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ වගේම තවත් කෙනෙකුට දැනුවත් වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබට ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න.